හොඳට දවසක සඳුරු මොහොතක වැහිබර කාලගුණයක් මැද්දේ අපි අද ඔබ ආදරය කරන ලේඛාවක් එක්ක එකතු කරන් ඉන්නේ මේ ඔබත් එක්ක පොඩි කතා බහක් නිරත වෙන්න මේ අපි එකතු කරගත්ත පිනිපා මල්දෙනිය. ඉතින් පිනිපා අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝන් මල්ලි. ඉතින් මං හිතන්නේ මේ ඔයා අපි පොඩ්ඩක් ඔයාගේ පාඩුවෙන්ට දැනගන්නත් කතා කරමු. ඔයා මේ දවස්වල ඉන්නේ කොහෙද? කියන්නේ ඔයා ගම කොහෙද? පදිංචිය කොහෙද? සහ මේ ඔබතුමිය කරන වෘත්තිය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ දවස්වල නම් ඉතින් මම ඉන්නේ කුරුණෑගල. මගේ ගම නම් පොළොන්නරුව. මේ දවස්වල ඉතින් ඉස්කෝලේ නිමාඩු නිසා මම කුරුණෑගලට වෙලා ඉන්නවා. මුස්ලිම් ඉස්කෝලයක් නිසා මං ඉන්න ඉස්කෝලේ මුස්ලිම් නිසා දැන් 24 වෙනිදා ආයි ඉස්කෝලේ පටන් ගන්නවා. සිංහල ඉස්කෝල නම් මම හිතන්නේ දෙසැම්බර් විතර පටන් ගන්නෙ. මම නම් ඉතින් 24 වැඩට යන්න ඕනේ. ඔහොම තමයි ඉතින් මේ දවස් ටිකේ. ඔටින් ගුරුවරියා. ඔටින් ඔව්. හරි. ඉතින් මං හිතන්නේ මේ මෑත කාලේ ඉනවා මේ කප් කේක් සෑහෙන ජනප්‍රිය වුණා ඔයාගේ. එතකොට ළඟදී මේ මෑතක සතුරේ තරඟාවලියත් එක්ක මම තාමත් ආදරෙයි. ඒ කතා ටික ඒ කතාව ආවා. අපි මේ කතාවලට ඔයා ලියන්න මේ පාදක වෙච්ච අදහස. ඒ අදහස කොහොමද ආවේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මුලින් අපි මම තාමත් ආදරේ ගැන කතා කරමු. ඒක ඔයා ලියන්න හේතු වෙච්ච මොකක් හරි සිද්ධියක් හරි සිදුවීමක් හරි අත්දැකීමක් තිබ්බද කියලා? ඔය මම තාමත් ආදරේක නම් ඇත්තටම ඒක සත්‍ය සිදුවීමක් ඇතුළෙන් තමයි පාදක කරගෙන මම ඒක ලිව්වේ. ඒක මගේ අත්දැකීමක් නෙමෙයි. ඒක අපේ අම්මා ගේ අත්දැකීමක්. ඉතින් අපි ඉස්සර කාලේ වෙච්ච දේවල් අපිට කියනවනේ. ඉතින් මේ කාලේ වුණා කියලා. ඉතින් එයා ඒ දවස්වල ඉතින් අපිට කියපේක මගේ ඔක ඔළුවේ තිබුණා. ඊට පස්සේ දැන් අපේ තරඟාවලියට නිසා මට හිතුණා ඉතින් වෙනස් දෙයක් ලියන්න ඕන කියලා. මම සාමාන්‍යයෙන් එහෙම ලියන කෙනෙක් නෙවෙයි. මගේ ශානරේ පොඩ්ඩක් වෙනස්. හැබැයි මට හිතුණා මේකෙදි එහෙම මේ සත්‍ය සිදුවීමක් නිසා මේක ලියන්න ඕන කියලා. නැත්තම් මම ලියන්නේ නැහැ කියලාවත් මෙහෙම එකක්. මේක අර සත්‍ය සිදුවීමක් නිසා මට කියන්නේ ගොතන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම A to Z කතාව වෙන දේ දන්න නිසා මට කාලය කළමනා කරගන්නත් ඕනේ නිසා මට ඒක ලියන්න ලේසි වුණා. සමන් දන්න හින්දා වෙන දේ ඇත්තටම මම මගේ පැත්තේ ලේසි තමයි බැලුවේ. ඉතින් මම ඒ සිද්ධිය දන්න නිසා මට මේක ගොතාගෙන යන්න ලේසි. මේක අම්මගේ අත්දැකීමක්. අවුරුදු 50කට විතර උඩදී වෙච්ච දෙයක් වෙන්න ඕන. අවුරුදු 50ක් නෑ 30ක් 35ක් විතර ඇති. හරි. එතකොට අපි කප් කේක් ගැන කතා කළොත් කප් කේක් ලියන්න මොකද්ද හේතුනේ? විශේෂ හේතුවක් තියෙනවද? නැත්නම් ඔයා හිතින්ම ආවගත්ත එකක්ද? නැත්නම් ඒකත් සාමාන්‍යයෙන් මම දැකලා තියෙන විදිහට පිනිප නැත්නම් මේ හංසි කියලානේ අපි පාඨකයෝ වැඩියෙන්ම දන්නේ. හංසි ලියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි කාගේ හරි අත්දැකීමක් හරි සත්‍ය සිදුවීමක් ගොඩක් පාදක කරගෙන. කප් කේකුත් එහෙමද ලිව්වේ? කප් කේක් එක නම් එහෙම සත්‍ය සිදුවීමක් නෙමෙයි. හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් අර කතාවක් ලියනකොට අනිවාර්යෙන් අපි හිතනවනේ ඉස්සෙල්ලාම ලස්සන නමක් දාන්න ඕනේ චරිතයට. ඒ කතා නායිකාව හෝ නායකයාට. ඊට පස්සේ යාගේ තනතුර. ඒ කියන්නේ රැකියාව නම් අනිවාර්යෙන් බලනවා එක්කෝ නර්ස් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක් කොහොමනේ. හැබැයි ගොඩක් සාමාන්‍යයෙන් අඩු ව්‍යවසායකයෙක්ගෙන් දිනු වෙන කතාවක් මම එහෙම සාමාන්‍යයෙන් මං කියවලා තියෙන ඒවත් මට අහුවෙලා තියෙන හරිම අතලොස්සයි. ඉතින් මට හිතුණා මේ දවස්වල අපේ අර දැන් මං හිතන්නේ O level ලියලා ඉවර වෙලා ඉන්නේ A level ලියලා ඉවර වෙලා ඉන්න ළමයිගේ අතරේ අර මේ ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ කියලා පොඩ්ඩක් අර මගේ බිස්නස් එකක් කරන්න ඕනේ කියන හිතන එක පොඩ්ඩක් තියෙනවද මෙයාලට? ඒ අතරේ තමයි දැන් මට දකින ගොඩක් අය මම දැක්ක පෝස්ට් වල කේක් හදනවා යාලා. ඒක ගෙදරට ගෙනින් දෙනවා. ඒ කියන්නේ සර්ප්‍රයිස් මොනවා හරි තියෙන ඒවා යාලා බාර ගන්නවා. ඔහොම ඉන්න අතරේ මට හිතුණා මේ මගේ කතාවේ යාගේ නම ආශීගේ පැත්තෙන් රැකියාවක් නැතුව ව්‍යවසායකයෙක් විදිහට කතාවේ චරිතයක් විදිහට දෙමු කියලා.
ඉතින් මං හිතනවා මේ ඒක පාඨකේ හොඳින් වැළඳගත්තා කියලා. ඊටත් හේතුව මම දැක්ක කමෙන්ට් එක තියෙනවා. මට එයාගේ නම නම් මතක නැහැ. එයා කමෙන්ට් එක දාලා තියෙනවා මේ අක්කේ මම මේ ඇත්තටම මම කේක් හදන කෙනෙක්. ඔයාගේ මේ කතාව කියුවට පස්සේ මටත් මේ පොඩිවට මේ කේක් කඩයක් දාන්න ඕන එහෙම එකක් කරගෙන යන්න හිතුණා කියලා එහෙම එයාගේ කමෙන්ට් එකකින් දාලා තිබුණා. හැබැයි මට සතුටුයි. ඒ කියන්නේ මේ මට තා කවුරු හරි මොටිවේට් කරන්න පුළුවන් වුණා නම් කතාව ඇතුලේ මට මාර සතුටුයි ඒක. මට මේක ලියන්න ඕනේ කියලා හිතුනේ සාමාන්‍යයෙන් අර විවසායකෙක්ට චරිතයක් ඇතුලේ පොඩ්ඩක් පනපෝමු කියලා හිතෙච්ච නිසා. ඒ කියන්නේ රැකියාවකින් බැහැරව තමන්ගේ උත්සාහයෙන් කරගෙන යන්න පුළුවන් චරිතයක් දෙමු කියලා හිතලා තමයි මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අර උපකල්පනය කරලා පටන් ලියපු කතාව ඇත්තටම මේ ඕන කෙනෙක්ව මොටිවේට් වෙන I think අපි දැනගන්න කැමතියි දැන් එක එක ශානර වලින් ලියපු පිනිපා ඉස්සරහටත් මේ ලබන අලුත් අවුරුද්දට එහෙම ඔයාගේ පාඨකයින්ට මොන හරි විශේෂයෙන් ලියන්න සූදානමක් තියෙනවද කොහොමද කියලා දැනගන්න. ඔයාගේ හිතේ තියෙනවද කතාවක් කොහොමද? මේ දවස්වල නම් කතා දෙක තුනක් මම ලියාගෙන යන ගමන් හැබැයි මේ මගේ කාලෙත් එක්ක මම ඇත්තටම හරි මේ ලියන්න හරි කම්මැලි. මේ ඒ නිසා මම කොහොමද සාමාන්‍ය මාස 3ක් 4ක්වත් ගන්නවා මේ දවස් 20ක විතර කතාවක් ලියන්නත්. මම දන්නේ නැහැ ඇයි කියලා. සාමාන්‍ය මගේ ශානරයත් ඇවිල්ලා මේ කොමඩි රොමෑන්ස් නේ. මං හරි අකමැති කතාවක් ඇතුලේ දැන් මගේ කතාව බලලා ගොඩක් වෙලාවට hina වෙන ළමයි තමයි ඉන්නේ. ඒක ජොලියක් ඒක මරු එහෙම සාමාන්‍යයෙන් මේ මං හරි අකමැති මගේ කතාව ඇතුලේ ස්ට්‍රෙස් වෙලා ඉන්න පාඩම් කරලා හරි මොනවා හරි මොකක් හරි එකකින් ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් මගේ කතාව බලලා අය හෙට දවසේ එයා අවුලෙන් ඉන්නවනේ මං හරි අකමැති. සාමාන්‍යයෙන් මමත් එහෙම වෙන්නේ නැති. මං කැමති නැහැ කතාවක අර මැද්දේ අර ඇත්තට ගොඩ බාල්දි පෙරලන්න. එන ප්‍රශ්න එනවා මං ආස නැහැ එහෙම. ඉතින් මේ මං කොහොමද ලියන්නේ කොමඩි රොමෑන්ස්. ඉස්සරහටත් කොමඩි රොමෑන්ස් තමයි. හැබැයි මට මාර අභියෝගයක් අර මේ තරඟවලදී හැමදාම කොමඩි රොමෑන්ස් ලියන්න බැහැනේ. මගේ රාමුවෙන් මං චුට්ටක් එළියට ඇවිල්ලා ලියපු එක මට මාරම අභියෝගයක්. කතා 3ක් ඒ විදිහට ලිව්වා. ඉස්සරහට හැබැයි මගේ ශානර එහෙම තමයි. හැබැයි ඉඳලා හිටලා මම පොඩි ට්‍රයි එකක් දෙනවා. මගෙන් පොඩක් රාමුවෙන් එළියට ඇවිල්ලා මේ කතාවක් ලියන්න. එහෙම ලොකුවට ශානර වලින් නම් මට එහෙම මේ වෙනස් කරන්න කියන්නේ කතා ඇතුළාන්තේ වෙනස් කරන්න පුළුවන්. හැබැයි ශානරේ නම් මම හිතන්නේ මගෙන් ගැලවෙයි කියලා එහෙම ලේසියෙන්. සාමාන්‍යයෙන් ලේඛකයෙක් වුණාම එකම ශානරයක්ම නෙමෙයි අපි විවිධ විදිහට ලියන අය ඉන්නවා. නමුත් අර ඒ බහුවිධ ශානර ලියන අයත් ඉන්නවනේ මං හිතන්නේ ඔබත් දැන් ඒගොල්ලන්ට මේ එහෙම ලියන්න උත්සාහ කරන සහ ඒක සාර්ථක වෙමින් යන කෙනෙක්. ඉතින් අපි සුබපත් වෙන අනාගතයට ඔබේ ලේඛක දේවිය සාර්ථකත්වයට පත් වේවා කියලා. එහෙනම් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. සුබ දවසක්. මොහොතක වැහිබර කාලගුණයක් මැද්දේ අපි අද